හායි යාළුවනේ මේ ඉතින් කාලෙකින් තමයි වීඩියෝ එක කරන්න හම්බුනේ. මොකද අපේ එක්සෑම් එක තිබුණා කැම්පස් එකේ. දැන් මගේ ෆස්ට් ඉයර් එක ඉවරයි. එතකොට ෆස්ට් ඉයර් එක ඉවර වෙනකොට ඔයාලා දන්නවා සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ එන්ඩ් එක්සෑම් එක තියෙනවානේ. ඒතර එන්ඩ් එක්සෑම් එකට මේ ටිකේ පාඩම් කර කර හිටියේ. ඒ නිසා මේ වීඩියෝ එක දාන්න උනේ නැහැ. හරිද? එතකොට අපේ එක්සෑම් එක ඊයේ ඉවර වුණා. ඊයේ ඉවර වුණාට පස්සේ අපි චුට්ටක් යාළුවොත් එක්ක එහෙම ෆිල්ම් එකක් බලන්න ගියා. එයා හොඳ තැනක උපදී. අපි වෙන දෙයක් ගැන කතා කරමුද? ෆිල්ම් එක බලන්න යන්න. ඊට පස්සේ කට්ටියත් එක්ක අපි සෙට් එක ෆිල්ම් එක බලලා ඊට පස්සේ ඇවිල්ලා පොඩ්ඩක් රෙස්ට් කරලා දැන් අද ඔපිට ලෙක්චර් එකක් තිබුණා උදේ. හැබැයි මේ මොකක්ද වාසනාවකට උදේ තිබ්බ ලෙක්චර් එක කැන්සල් වුණා. ඊට පස්සේ අපි දැන් උදේ ඇහැරිලා මේ ගේම් එකක් ප්ලේ කරා. ඔයාලා දන්න ලෙජෙන්ඩරි ගේම් එකක්. දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එක්සෑම් නිසා කට්ටිය ගොඩක් ස්ට්‍රෙස් එකේ හිටියේ පහුගිය ටිකේ. දැන් එක්සෑම් එක ඉවරයිනේ. ඉතින් දැන් බෝඩි මේ ඉන්න අයගෙන් දැන් ගොඩක් අය මේ විදි බෝඩි මේ නෑ. තැන් තැන් වලට ගිහිල්ලා දැන් ඉතුරු උනේ මායි තව යාළුවෙක් විතරයි. දැන් අපි දෙන්න පෙන්නන්නම් මේ ඉතින් දැන් ඌයි මායි යනවා මේ දොළ පාරට ටිකක් නාගන්න කියලා. කූඩැල්ලන්ගෙන් වගේ නම් අඩුවක් නෑ. හරි ඔන්න අපි තැනට ඇවිල්ලා ඉන්නේ. මං චුට්ටක් මෙහෙම අනිත් පැත්ත හැරෙන්න. මේ ටිකේ වැස්ස නිසා මේ ටික වතුර වැඩි වෙලා තියෙන්නේ. තව චුට්ටක් එහාට ගියාම අපිට නාගන්න පුළුවන්. මම යන ගමන් වීඩියෝ එක කරන්නම්. මොකද දැන් මේ ගල් උඩ ඉන්න බම් මේක ෆෝන් එක අතහැරුණොත් එහෙම මට වීඩියෝ එක කරන්න වෙන්නේත් නැහැ. ඊට වඩා මේ මගේ ෆෝන් එකක් නැති වෙනවානේ. මම ඒ නිසා මේ චුට්ට මේ පරිස්සමට ගිහිල්ලා මෙතනින් පස්සේ වීඩියෝ එක කන්ටිනියු කරන්න. ඔයාලා ඇහෙනවද දන්නේ මං කියන එක. මොකද වතුරේ සද්ද වැඩි ගොඩක්. දැන් යාළුවා නම් ගියා උඩ එපා වෙලා මං හිතන්නේ ඩෑඩි ඉතින් මාත් එක්ක වැඩක් කරන්න. හරි කොල්ලා ගියා. මේ අපිත් දැන් එහෙනම් ඔන්න ඔය වගේ ඉතින් මේ පොඩි දුරක් යන්න තියෙනවා. ඒ අතරේ ඔයාලට මතක් කරන්න ඕනේ දැන් මේ වෙද්දී අපේ කැම්පස් එකේ අලුත් බැච් එක කියන්නේ 19 වෙනි බැච් එක කැම්පස් එකට ගත්තා. එතකොට ඊයේ කියන්නේ පහුගිය දවස් ටිකේම අර අලුතෙන් එන නංගිලා මල්ලා පිළිගන්න අපේ කැම්පස් එකේ කට්ටිය එකතු වෙලා තොරණක් ගැහුවා. එතකොට ඔයාලට මෙතන මේ ෆොටෝස් වලින් වීඩියෝස් වලින් පේන්නේ වැස්ස වැටි පෙත දැපරි කුවේ හරි දැන් ඕන අපි දැනට ඇවිල්ලා ඉන්නේ. එතන මේ මම ඔයාලට වෙන්නන්නම් රිලව් ඉන්නවා හරියට. මේ වතුර පොඩ්ඩක් වැඩි නිසා පොඩි වෙලාවක් ගියා නාන්න පුළුවන් තැනක් හොයාගන්න. අවුලක් නැද්ද? මේ හරි ඔන්න අපිට වාර්තාවක් හම්බුණා. දැන් අපි වැඩේ වරන් ගන්න යන්නේ. දැන් මම මේ පැත්තේ වතුර එහෙම එන සීතල අනික මේ වැස්ස කාලේනේ. දැන් මට නම් වෙවුලනවා දැන් මේ වෙද්දි. මේ ඒ අතරේ මම ඔයාලට
කියන්නම් දැන් අපේ ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ කැම්පස් එකට ආවට පස්සේ අපි කොහොමද අපේ ෆස්ට් ඉයර් එක බැලන්ස් කරගන්නේ. මොකද ඇත්තටම කිව්වොත් අපිටත් කැම්පස් එකට ආව මුල් කාලේ ලොකු ප්‍රශ්න වගේක් තිබුණා කොහොමද ෆස්ට් ඉයර් එකේ වැඩ ටික කරගන්න කියලා. මොකද ඇත්තටම කිව්වොත් ඔයාලා ටියුෂන් ක්ලාස් එකකට ගිහිල්ලා ඒ ඉගෙන ගන්න විදිහට ඉස්කෝලේ කරන විදිහට නෙමෙයි මේ වැඩපිළිවෙල යන්නේ. සහ දැන් කැම්පස් එකක් ගත්තට පස්සේ ඇකඩමික් විතරක් නෙමෙයි තව දේවල් තියෙනවා. එතකොට මේ දේවල් එක්ක ඇකඩමික් බැලන්ස් කරගන්නවා නම් කොහොමද ඒක කරන්නේ? කැම්පස් එකක් ගත්තට පස්සේ ඔයාලා දන්නවා මේකේ ඇතුලේ ළමයි ඉන්නවා පුළුවන් අය පාර්ට් ටයිම් කරනවා. මොකද කැම්පස් එක ඇතුලේ ඔයාලට අවශ්‍ය එන්වයරන්මන්ට් එක තියෙනවා. ඔයාලට පුළුවන් කැම්පස් එකේ වැඩ ටික කරගන්න ගමන් ඔයාලම කියලා දෙයක් බිල් කරගන්න. දැන් අපේ යාළුවොත් ඉන්නවා බං එයාලගේ ඇකඩමික් ටිකත් කරා යන අතරේ තමන්ගෙම කියලා පුංචි බිස්නස් කරා යන යාළුවෝ ඉන්නවා. දැන් ගොඩක් අය අතරින් ක්ලාසස් කරනවා. ඊට අමතරව ඉවෙන්ට් එහෙම එනවා. සහ මේ පොඩි වැඩ එනවා. ඉතින් ෆස්ට් ඉයර් එකේදී මේ ආවම තේරෙයි. එතකොට ඔයාලා දැනගන්න ඕනේ මේ දේවල් බැලන්ස් කරගන්නේ කොහොමද කියලා. එතකොට මම අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට ගේන්නේ කොහොමද අපි කැම්පස් එකේ ෆස්ට් ඉයර් එක බැලන්ස් කරගෙන මේ ගේම සුපිරියට ගහගන්න කියලා. හරි එහෙනම් අපි ගිහින් එන්නම්. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සාරංග බයි කියන්න. හරි අපි ගිහින් එන්නම් එහෙනම්.